උඹත් ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවද? ඔක්සිජන් නැතුව මිනිස්සෙක්ට සර්වයිව් වෙන්න බෑ වගේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නැතුව කිසිම බිස්නස් ඉන්ඩස්ට්‍රි එකකට සර්වයිව් වෙනවා කියන එක අද ලොකු චැලෙන්ජ් එකක්. එතකොට මෙන්න මේ වීඩියෝ එක මුල සිට අග දක්වා ඉවසීමෙන් චුට්ටක් බලන්න. එතකොට උඹට ආසිතේ බ්‍රිටිෂ් ග්‍රැජුවේට් කැම්පස් එක හරහා හඳුන්වලා දීලා තිබෙනවා ෆුල් ස්ටැක් ග්‍රැෆික් ඩිසයින් ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයින් ඩිප්ලෝමා ලෙවල් කෝස් එක. අද නැත්තම් හෙට හරි කවදා හරි ඔන්ලයින් හරි ෆිසිකල් හරි සම්බන්ධ වෙලා උඹට ඉගෙන ගන්න ආස ඉතේ. ඉතින් මෙන්න මේ ටියුටෝරියල් එක කරා ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ ඉතාමත් ඉක්මනින් ටයිම් ඉෆෙක්ටිව් කොස්ට් ඉෆෙක්ටිව් වෙන විදිහට ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී සෝෂල් මීඩියා පෝස්ට් එකක් ඉතාමත් ඉක්මනින් කොහොමද අපි ඩිසයින් කරගන්නේ කියන එක. රයිට් ඔන්න හිතන්නකෝ ක්ලයන්ට් කෙනෙක් ඔබ ළඟට එනවා. ඔහු ඇවිල්ලා කියනවා මට ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවරිසම් සම්බන්ධව පෝස්ට් ඩිසයින් එකක් සෝෂල් මීඩියා එකේ පෝස්ට් කිරීම සඳහා අවශ්‍යයි. එයාට මාකටිං එක ඉතාමත් ඉක්මනින් පටන් ගන්න ඕනේ. ඒ නිසා පැය භාගයක් විනාඩි 45ක් ඇතුළත එයාට මේ පෝස්ට් ඩිසයින් එක කරලා ඉල්ලනවා මාකටිං එක කරන්න. ඉතින් ඇස් අ ඩිසයිනර් කෙනෙක් විදිහට ඔබ දැනන් සිටිය යුතුයි ඉතාමත් ඉක්මනින් ටයිම් ඉෆෙක්ටිව් ඇන්ඩ් කොස්ට් ඉෆෙක්ටිව් වෙන විදිහට වැඩේ කරන්නේ කොහොමද කියන එක මොඩර්න් ටූල්ස් ඇන්ඩ් ටෙක්නික්ස් පාවිච්චි කරලා. රයිට් ඉතින් මම ඔයගලන්ට මෙන්න මේ ටියුටෝරියල් එකේ කියලා දෙන්න යන්නේ ඩිසයින් එකක් ඉතාමත් ඉක්මනින් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔන්න මම යනවා freepik.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මම ටයිප් කරනවා tourism post design කියලා. ඊට පස්සේ search එක hit කරනවා. hit කරාම ඕනතරම් post designs ඒ related post designs filter වෙලා යනවා. ඉතින් මට අවශ්‍ය කරන post design එකක් මම තෝරනවා. තෝරලා ඉවරලා මම ඉස්සෙල්ලාම කරන්නේ download button එක press කරලා ඒ post එක download කරගන්න එක. ඉතින් මම download කරගත්ත මෙන්න මේ design file එක ඇත්තටම freepik එකෙන් අපිට offer කරලා තියෙන්නේ PSD version එකක් විදිහට. ඉතින් මෙන්න මේ PSD source file එක ඔබ edit කරන්න නම් ඇත්තටම ඔබ Photoshop කියන software එක හරියට දැනන් සිටිය යුතුයි. ඉතින් freepik එකෙන් AI versions ලබා දෙනවා, Photoshop versions ලබා දෙනවා. ඉතින් ඔබ දැනන් සිටිය යුතුයි Illustrator, Photoshop කියන මෙන්න මේ softwares පාවිච්චි කරලා ඒ අදාළ design එක edit කරලා ඔබගේ client ගේ requirement එක fulfill කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔන්න මේ design එක මම Photoshop වලින් open කරගත්තා. open කරාම මට original image එකේ පෙන්වන ආකාරයට Photoshop file එකේ ඒ images ටික missing වෙලා තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මම මේ design එක download කරගත්තේ freepik.com කියන website එක කරා free subscription plan එක use කරලා. ඉතින් මේ images එකම ඔබට design එක download කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඇත්තටම ඔබට premium package එක මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඔබට කියලා දෙන්නේ තමත් ක්‍රෙඩිට් ක්‍රමයක් free version එක use කරලා design එක download කරලා මෙන්න මේ images වෙනුවට විකල්ප නැත්නම් substitute images පාවිච්චි කරලා කොහොමද මෙන්න මේ PSD file එක edit කරලා මේ design එක fulfill කරලා දෙන්නේ කියන එක කෙටි කාලයකින් සහ කෙටි පිරිවැයකින්. ඉතින් මම මොනවද කරන්නේ නැවතත් freepik.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මට අවශ්‍ය වෙන විදිහේ substitute images ටිකක් මම හොයාගන්නවා. ඉතින් මෙන්න මේ image එක මම download කරගන්නවා. ඒකේ background එක මට immediately remove කරන්න ඕන නිසා මම මෙන්න මේ free edition එකේ තියෙන මේ option එක මම පාවිච්චි කරලා background එක මම ඉක්මනින් remove කරගන්නවා. right ඊට පස්සේ මම download එක දීලා download කරගන්නවා. ඒ විදිහට තව images දෙකක් මෙන්න මේ විදිහට මම freepik website එක කරා download කර ගැනීමක් කරනවා. මෙන්න මේ images වලට substitute විදිහට පාවිච්චි කිරීම සඳහා. ඊට පස්සේ මම මොකද කරන්න කියලා කිව්වොත් ඒ download කරගත්ත මේ images ටික මම Photoshop එකෙන් මෙන්න මේ විදිහට මම open කරගන්නවා. right දැන් ඔබ PSD file එකට ගියොත් ඒකේ layers කියලා panel එකක් තියෙනවා. මෙන්න මේ panel එක open කරලා ඔයගලන්ට layers ගොඩාක් දකින්න හම්බ වෙනවා. මේවා group කරලා තියෙන මෙන්න මේ layers ටික. එතකොට ඒකේ by default ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා place your image here කියලා folder එකක් තියෙනවා. ඉතින් මම මොකද්ද කරන්නේ මෙන්න මේ layers folder එක මම expand කරගන්නවා මෙන්න මේ විදිහට click කරලා. right දැන් image 1 එකට හදාල එතන තියෙනවා smart object thumbnail එකක්. right ඉතින් මේකට අපි double click කරනවා. double click කරලා මම first image එක මම මෙන්න මේ විදිහට selection board එකක් draw කරලා right එයාව copy කරලා මෙන්න මේ image එකට ගිහලා මම paste කිරීමක් කරනවා. paste කරලා ඊට පස්සේ control S ගාලා save එකක් දීලා දැන් මම මේක close කරනවා. close කරලා ඉවරලා මම දැන් මෙන්න මේ image එකට ගිහලා බැලුවාම PSD file එකේ design එකට ඒ අදාළ image එක add වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මම අනිකුත් images වලත් image 2 and image 3 වල මෙන්න මේ smart object thumbnail එක උඩ double click කරලා ඒ දෙක open කරගන්නවා. right open කරගෙන මම අර කලින් download කරගත්ත images දෙක එකකට මම මේක paste කරනවා. අනිත් එකට ගිහිල්ලා ඒකත් ඒ විදිහට paste කිරීමක් කරනවා. කරලා ඒ දෙකම save කරලා ඉවර වෙලා මම ඒ දෙක close කරලා මගේ original image එකට ගිහිල්ලා බැලුවොත් ඔන්න මම download කරපු images දෙකත් මම easily මේ method එකට අනුව add කරගත්තා. ඉතින් නැවතත් ඔයාලට further adjust කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඒ අදාළ images උඩ double click කරලා for example හිතන්නකො මට image 2 එකේ thumbnail එක උඩ මම double click කරනවා. double click කරලා ඒ අදාළ image එක වෙනම separate open කරගෙන මට පුළුවන් මේක ඕන නම් resize කරගන්න control T ගාලා මට පුළුවන් resize කරගෙන මට අවශ්‍ය වෙන position එක හදාගෙන right ඊට පස්සේ save එකක් දාලා නැවත ගිහලා බැලුවම ඒ reposition එකත් එක්කම ඒ manipulation එක ඒ image editing එක කරගන්නවා.
further ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ ටෙක්ස්ට් ටික එඩිට් කරගන්න අවශ්‍ය නම් Photoshop එකේ type tool එක use කරලා මේ ටෙක්ස්ට් ටික එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට ඒක replace කරන්න පුළුවන්. ඒ වල colours change කරන්න පුළුවන්. ඔයාගේ client ගේ logo එක මෙතනට replace කරන්න පුළුවන්. contact numbers ටික edit කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයාලට type tool එක use කරලා මෙතන manipulate කරගන්නත් පුළුවන්. ඒ වගේම හිතන්න ඔයාලට background එකේ color එක නැත්නම් image එක change කරන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් මෙන්න මේ layer panel එක use කරලා ඒගොල්ලෝ අපිට ලබා දීලා තියෙනවා easily edit කරන්න පුළුවන් options ටික. ඉතින් මට තියෙන මේ background fold එක ඉතින් මේක මම expand කරගන්නවා. expand කරාට පස්සේ ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් noise කියලා එකක් තියෙනවා, texture කියලා තියෙනවා, background color එකට එකක් තියෙනවා. ඉතින් මට background color එක තමයි change කරන්න අවශ්‍ය. ඉතින් මම මෙන්න මේ layer thumbnail එකට double click කරලා මට පුළුවන් මෙන්න මේ gradient option එකට ගිහිල්ලා එයා දාලා gradient එක මට අවශ්‍ය වෙන විදිහට change කරගන්න. for example මට ලාලි පාට වගේ කරගන්න ඕනේ right. ඉතින් මම මොකද කරේ මට අවශ්‍ය වෙන විදිහට මේ color pick එක use කරලා ඒ color එක මට change කරගන්න පුළුවන්කමක් ඇති වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔබට පුළුවන් කාලය සහ පිරිවැය අවම කර ගැනීම තුළින් ඉතාමත් ඉක්මනින් cost effective way එකකින් ඔයගලන්ට design එකක් ඔයගලන්ගේ client ලබා දීමක් සිදු කරන්න. දැක්කද? ඉතින් කිසිම design skill එකක් නැති පුද්ගලෙක්ට පවා right මේ tools and techniques ක්‍රමානුකූලව ඉගෙන ගත්තොත් apply කරන විදිය ක්‍රමවේදයන් මේ හැම දෙයක්ම හරියටම ඉගෙන ගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේම කියලා post එකක් design කරගන්න. right ඉතින් මේකට ලොකු design skill එකක් තිබෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක skill development course එකක් විදිහට තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙලා තමන්ට ඒ design skill එක develop කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ course එකට සම්බන්ධ වීමක් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ course එක කරා අපි logo design ethics ඉගෙන ගන්නවා, brochure design සඳහා අවශ්‍ය කරන සංකල්ප ඉගෙන ගන්නවා, ඉහළ ආදාය මාර්ගයක් ඇති product packaging design සංකල්ප අපි ඉගෙන ගන්නවා, ඒ වගේම digital marketing platforms වලට අවශ්‍ය කරන social media post design ethics අපි ඉගෙන ගන්නවා, ඒ වගේම t-shirt industry එකට අවශ්‍ය කරන designs කොහොමද අපි කරන්නේ, ඒ වගේම letterheads business cards ඇතුළු stationery designs කරන විදිය, මේ ආකාරයට modern design industry එකට අවශ්‍ය කරන print based design වෙන්න පුළුවන්, digital platforms වලට අවශ්‍ය කරන designs වෙන්න පුළුවන්. මෙන්න මේ හැම design වර්ගයක් මේ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධ සංකල්ප ඉගෙන ගැනීමක් මෙන්න මේ diploma හරහා සිදු කිරීමක් කරනු ලැබෙනවා. එතකොට අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඩිප්ලෝමා ලෙවල් එකේ ඉඳන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක දක්වා මේ graphic design field එකේ professionalism එක develop කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ පසුබිම ඔබට සකස් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න අපේ ආයතනත් එක්ක